ලන්ඩනයේ කොන්වේ හෝල් හිදී පැවති අල් ජසීරා හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය සහ සිවිල් යුද්ධය පිළිබඳව ප්‍රශ්න රැසකට පිළිතුරු දුන්නේය. මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ එම් හසන් විසින් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති දුර කාලය රාජපක්ෂවරුන් සමග ඔහුගේ සබඳතා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ඔහුගේ වගකීම සහ සිවිල් යුද්ධයේ විපාක සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. 2022දී ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් කාලයේ රාජපක්ෂ රාජවංශය බලයෙන් පහ කිරීමට ජනතාව වීදි බැස්සේය. නමුත් ඔහු රාජපක්ෂවරුන් ආරක්ෂා කරමින් ජනපති පුටුවට ගියේය. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූ පසු ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ අතර IMF ණය ලබා ගැනීම සහ උත්තමනය 70% සිට 1.3 දක්වා අඩු කිරීමට සමත් විය. නමුත් 2023 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී ඔහු තුන්වන ස්ථානයට පත්විය. ඔහුගේ පරාජය සම්බන්ධයෙන් විමසූ විට වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය දුෂ්කර පියවර ගැනීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. වසර දෙකක් තුළ ආර්ථිකය නැවත නිවැරදි මාර්ගයට ගෙනීම සඳහා මට උද්දමනය අඩු කිරීමට සිදු වුණා. වසර දෙකක් තුළ එය කිරීම ඉතා අපහසුයි යැයි ඔහු පැවසීය. හසන් විසින් වික්‍රමසිංහ මහතා ස්ථාපිත පුද්ගලයෙකු ලෙස හැඳින් වූ අතර 1977 සිට ඔහු අධ්‍යාපන, තරුණ කටයුතු, රැකියා, විදේශ කටයුතු, මුදල් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුර දරා ඇති බව පෙන්වා දුන්නේය. ජනතා විරෝධතා කරුවන්ට සවන් දීමට අවස්ථාව තිබියදී වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූ පැය කිහිපයක් තුළ හමුදාව කැඳවා විරෝධතා කරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස මැදිහත් වන ලෙස නියෝග කළ බවට චෝදනා කළේය. වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු පත් කළ විට ඒ මම හෝ මගේ ප්‍රතිවාදියා වුවත් නීතිය හා සාමය පිළිබඳව කටයුතු කළ යුතුයි යැයි පැවසීය. එසේම කල්ලියක් පාර්ලිමේන්තුවට පැමිණ එය අත්පත් කරගන්නා විට එය ප්‍රජාතන්ත්‍රවාදයද යැයි රනිල් විමසීය. වික්‍රමසිංහ මහත්මයා යුද අපරාධ සම්බන්ධයෙන් ඔයා ගෝඨාභයව විමර්ශනයට ලක් කරේ නැහැ. සමහරු කියනවා යුද්ධය ආරම්භ වූ මුල් කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමත් සමග සිදු වූ ඇතැම් කරුණු පිළිබඳව ඔබත් විමර්ශනයට ලක් වෙන්න ඕන කියලා. වර්තමාන නායකයා ජනාධිපතිවරයා 1980 දශකයේ මුල් කාලයේ පත් කරපු කොමිෂන් සභාවකින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් නිවාස සංකීර්ණයක් ඇතුලේ නීති විරෝධී ලෙස රඳවාගෙන වද හිංසා පමුණුවා මරා දැමීම සම්බන්ධයෙන් සැලසුම් කරු ඔබ කියලා. ඔබ හි රැඳී සිටීමෙන් කටයුතු කළ බව කියනවා. ඔබ මොකද උනේ කියලා දන්නේ නැද්ද? ඔබේ සම්බන්ධයක් නැද්ද? කොහෙද වාර්තාව? බටලන්ද කොමිෂන් සභා වාර්තාව විදියටයි මේක සඳහන් වෙන්නේ. කොහෙද වාර්තා? පෙන්වන්න වාර්තාව. මම වාර්තාවෙන් තමයි කිව්වේ. ඉතා පැහැදිලි. මේ තියෙන මූලාශ්‍ර වලට අනුව බටලන්ද නිවාස සංකීර්ණයේ සැලසුම් කරු එවක කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ. මම ඒ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම ඔබට කියන්නේ ඒ කොමිෂන් සභාව වාර්තා උපුටා දක්වන්න. කොහෙද වාර්තාව? ඒක සභාගත කරාද? ගොඩක් සාක්ෂි තියෙනවා කොමිෂන් වාර්තාව ගැන. සාක්ෂි නෙවෙයි, මෙතන වාර්තාවක් තියෙනවා. ඒක සභාගත කරේ නෑ. ඒ වාර්තාවේ ප්‍රධාන සාක්ෂිකාරයෙක් ගැන කියවෙනවා මේ කඳවුර බාරව හිටපු ඔයාගේ විශ්වාසවන්ත සේවකයෙක්. ඔහු සාක්ෂි දීලා තියෙනවා මේ වදකාගාරය තුල තිබුණු රැස්වීම් වලදී ඔබ ප්‍රධානත්වයේ සිළුවා කියලා. එයා මැරෙනවා අවුරුදු 36න්. ඔයා කොමිසමට ගිහින් සාක්ෂි දෙන්න දවසකට කලින්. ඔහු වින්සන් ප්‍රනාන්දු. ඔහුගේ සාක්ෂියේ කියනවා මම උපුටා ගන්නවා ඔබ නියෝග දීලා තියෙනවා විනාශ කරන්න කියලා. ඒක තමයි සාක්ෂිය. ඔහු කවදාවත් සාක්ෂි දීලා නැහැ. නැහැ. එයා සාක්ෂි දීලා තියෙනවා. නැහැ. වාර්තාවක් එළියට දාලා තියෙනවා. මට විරුද්ධව මුකුත් අනාවරණය වෙලා නැහැ. ඒක හමුදා කඳවුරක්. පරණ නිවාස සංකීර්ණයක. මේකට අදාළව කිසිවක් පාර්ලිමේන්තු සභාගත කළේ නැහැ. කිසිම දෙයක් මට විරුද්ධව තහවුරු වෙලා නැහැ. වින්සන් කියනවා වික්‍රමසිංහට මේ සැකකාරයෝ විනාශ කරන්න උවමනාව තිබ්බා කියලා. මම ඔය වෙලාවේ හිටියේ විපක්ෂයේ. මම විපක්ෂයේ අවුරුදු 10ක් හිටියා. බලන්න කිසිම වාර්තාවක් නැහැ. වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතු කර ඇති බව පැවසූ නමුත් හසන් විසින් ඔහු 2023 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂගේ උපන්දින සාදයකට සහභාගී වී ඇති දර්ශන පෙන්눔 කළේය.
වික්‍රමසිංහ මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට මූල්‍ය අපරාධ කොට්ටාසය ඇතුළු විශේෂ ඒකක ස්ථාපිත කළ බවත් ගෝඨාභය, බැසිල්, නාමල් සහ යෝෂිත රාජපක්ෂ නඩු විභාගයට ලක් වූ බවත්ය. නමුත් ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන විමසූ විට ඔහු පැවසුවේ සාක්ෂි සොයා ගැනීමට ඔවුන්ට සිදු වූ බවත් නඩු පැවරීම තීරණය කරන්නේ අධිකරණය බවත්ය. උපන්දින සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් සමාජ කටයුතු, මංගල උත්සව, අවමංගල්‍ය ආදියට සහභාගී වෙනවා යයි ඔහු පැවසීය. 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ වගකීම ගැන විමසන ලදී. එම ප්‍රහාරයෙන් 260කට වැඩි පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඉන්දියානු බුද්ධ්‍යංශ විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් ලබා දී තිබුණද වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඔහු ඒ තොරතුරු නොලැබුණු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සබඳතා අඩු වී තිබූ බවත්ය. ජනාධිපති කොමිසම විසින් සකස් කළ වාර්තාවේ ප්‍රහාරය වැළැක්වීමට රජය, ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙදෙනාම වගකිව යුතු බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මා නිදොස් කොට ඇති බවත් ජාතික සංහිඳියාව ජාතික ආරක්ෂාවට වඩා ඉදිරියට ගෙන ගිය බවට ඇතමුන් චෝදනා කරන බවත්ය. 2023 දී සිදු කළ පරීක්ෂණයකදී ගෝඨාභය රාජපක්ෂට හිතවත් හිටපු නිලධාරීන් පාස්කු ප්‍රහාරකයින් සමග සම්බන්ධ වී ඇති බවට චෝදනා කළ නමුත් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම චෝදනා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියා පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරය සිදු කළ බව හා ඔවුන් පිටුපස වෙනත් බලවේග සිටි බවත් වික්‍රමසිංහ රජය ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත්ය. සාකච්ඡාවේ දෙවන කොටසේදී සිවිල් යුද්ධය සහ එහි විපාක සම්බන්ධයෙන් විමසන ලදී. වසර 26ක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් ලක්ෂයකට අධික පිරිසක් මියගිය බව ඇස්තමේන්තු කර ඇත. 2002 දී LTTE සංවිධානය සමග සාමගි විසමක් අත්සන් කිරීමට වික්‍රමසිංහ මහතා උත්සාහ කළද පසුව යුද්ධය උත්සන්න විය. යුද්ධයේ වින්දිතයින්ට යුක්තිය ඉටු වී තිබේද යන්න විමසූ විට වික්‍රමසිංහ මහතා no contest යයි ප්‍රකාශ කළේය. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිහිටුවන ලද ආයතනය මගින් සොයා ගන්නා ලද පුද්ගලයන් ගණන ගැන විමසූ විට තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් 6000ක් අතුරින් 16ක් පමණක් සොයාගෙන ඇති බවත් ඔහු පිළිගත්තේය. ශවේන්ද්‍ර සිල්වා වැනි යුද අපරාධ චෝදනා ලැබූ පුද්ගලයින් තවමත් ආරක්ෂක හමුදාවේ ඉහළ තනතුරුවල තබා ගැනීම ගැන විමසූ විට ඔහු පැවසුවේ ජෙනරාල් සිල්වා ඕනම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත් ඇමරිකානුවන් විසින් ඔහු අසාදු ලේඛනගත කළද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කළ නොහැකි බවත්ය. උතුරේ සහ නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම සහ හමුදා මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට වික්‍රමසිංහ මහතා පැවසුවේ B සහ C වැනි පද්ධතිවල ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය යුතු බවත් සිංහල ජනතාවට ලබා දී ඇත්තේ C පද්ධතිය පමණක් බවත්ය. අවසානයේදී ඔහු නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමට අදහසක් තිබේද යන විමසූ විට මෙවර තරඟ කිරීමට සැලසුමක් තිබුණේ නැහැ. රටට අවස්ථාවක් ලබා දීමට මම ජනාධිපති වුණා. මා කළ දේ යයි පැවසීය. සම්මුඛ සාකච්ඡාව අතරතුර මෙහිදී හසන් විශේෂයෙන් බටලන්ද වදකාගාරය සම්බන්ධයෙන් තියුණු ප්‍රශ්න ඉදිරිපත් කළේය. ඔබට වදකාගාර ගැන දැනුමක් තිබුණාද නැද්ද? යන ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේ ඒක කැළඹිලි සහිත කාලයක්. මම පාලනය කෙරෙහි අවධානය යොමු කළා. අපට රාජ්‍ය ආරක්ෂා කිරීමට සිදු වුණා. ඔබ කියනවා ඔබ 2022 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වුවේ මුදල් නැති නිසා කියලා. නමුත් ඔබට එංගලන්ත රැජනගේ අවමගුලට යන්න මුදල් තිබුණා. යයි අල් ජසීරා මාධ්‍යවේදියා පැවසූ විට ඊට රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පිළිතුරු දුනි. මා ඊට යා යුතුව තිබුණා. මට ඊට යන්න ඕන වුණා. මම කලෙක ලංකාවේ රැජින වූ මහා රාජිනියගේ අටත්වැසියෙක්. අපට හිටපු ජනප්‍රියම චරිතය ඇය. ඔබ කියනවා මට ඇයගේ අවමගුලට එන්න එපා කියලා. එවිට අල් ජසීරා මාධ්‍යවේදියා මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ ඔබ ඔබේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ යුතුව තිබුණා කියලා. කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත් කළ කොමිසම පළක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ. ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව.
සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා යම් අවස්ථාවක ආවේගශීලීව මට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේක YouTube වැඩසටහනක්ද යනුවෙන් ප්‍රශ්න කළේය. මෙයට මෙහිදී හසන් පිළිතුරු දුන්නේ නැහැ වික්‍රමසිංහ මහත්මයා. මේක ගෝලීය වේදිකාවක්. ඔබට වගවීමෙන් ඉවත් විය නොහැකි යනුවෙනි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහදින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.